සම්මසතනෝ තුම්මේ භික්කවේ අන්තරා සම්මසනන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධහම ප්‍රඥාවන්තයා සඳහා කියලා අපට අවස්ථා ගණනාවකදීම හම්බ වෙනවා. ප්‍රඥාවක් නැති කෙනෙකුට ජීවිතේ හිතන්න නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ප්‍රායෝගිකව අර්ථාන්විත කරගන්නට බෑ. මේ ජීවිතය පිළිබඳව අපට ජීවිතයේ ගෝචරත්වයේ දේ එක ඒ ගෝචර දේ හටගන්නේ කොහොමද කියන කාරණාව තවත් ගෝචර කාරණාවක් මුල් කරගෙනම හිතන්න පුළුවන්. ඒ විදිහට හිතනකොට ජීවිතයේ කෙරෙහි තියෙන ලෝකේ ඇලීම ගැටීම දුරු කරගන්න පුළුවන්. ඒක එක්තරා හිතන ක්‍රමයක්. අපි මේ විදිහට හිතන්නට ඕනේ. ලෝකේ කෙනෙක් මූලිකව හිතන්න පෙළවෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ ගෝචරත්වයට යෙදෙන කාරණාව කුමක්ද කියලා ඒ බාහිර කාරණාව එහෙම නැත්නම් Tamanට ගෝචර වෙන කාරණාව අනුව තවත් ගෝචර වෙන කාරණාවක් මුල් කරගෙන ලැබුණු ගෝචර වෙච්ච කාරණාවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන්. ඒක පින්වතුනි මේ ලෝකේ විමුක්තිකාමීන් කරපු වැඩපිළිවෙලක්. එතකොට අනිත්‍ය හැටියට ඒ කෙනෙකුට හම්බ වෙන්නේ තිබෙන්නා වූ කාරණාව නොතිබෙන බව. නැත්නම් ඒක ඒ තිබෙන්නා වූ කාරණාව තිබුණ බවත් එක්ක කල්පනා කරනකොට යම් ක්‍රමයකට ඒ කාරණාව ඉක්මවන නිසා ඇති දෙයක් නැති වෙනවා කියන සියුම් දෘෂ්ටියක් එක්ක තමයි ලෝකයේ තුල අනිත්‍යයක් හැටියට ප්‍රකට වෙන්නේ. ඊළඟට තවත් මේ විමුක්තිකාමී ක්‍රමයේ ඔස්සේ විමුක්තියක් හොයාගෙන යන තැනදී ලෝකය තුල ලැබෙන ලෝකයේ බව කෙනෙකුට ලැබෙන කාරණාව ඇතයි කියලා ගන්නත් බෑ නැතයි කියලා ගන්නත් බෑ කියලා උපරිම මට්ටමකට ලෝකයේ ඉදිච්ච කරුණු ඔස්සේ හිතන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ ඉදුණ කාරණා ඔස්සේ හිතන්න පුළුවන් උපරිම කාරණා. ඒ සෑම දෙයක්ම කෙනෙකුට ගෝචර වෙන දෙයක්. කෙනෙකුට ගෝචර වෙච්ච කාරණාව වැරදි වෙනවා. එතකොට කෙනෙකුට ගෝචර වුණා වැරදි බවත් ගෝචර වුණා. අන්න ඒ විදිහට යනකොට ලෝකයේ තුලම තමයි ඒ හිතිල්ල තියෙන්නේ. හැබැයි කෙනා ඉන්නවා. අන්න ආත්මය කියන කාරණාව එදිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන විමසීම නැත්තම් විචක්ෂණය කියන කාරණාව අතුලතින්ම හොයන කාරණාවක්. ඒ කියන්නේ Tamanට ගෝචර වෙච්ච කාරණාවේ ඇත්ත නෙවෙයි Tamanට ගෝචර වෙනවා කියන යම් විදිහක් වෙනවද ලැබීමක් වෙනවද අන්නේ කාරණාවේ ඇත්ත. තවත් ගෝචර වීමක් කියන කරුණු ගන්නෙ නැතුව සත්‍ය න්‍යායාත්මකව විමසන ගතියක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. ඒ කාරණාව ඒ න්‍යාය මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් තමයි පෙන්වලා දෙන්නේ. ඒ න්‍යාය වෙන කෙනෙකුට පෙන්වන්න හැකියාවක් නැහැ. ඒ න්‍යාය දකින්නකොට මුලින්ම දුරු වෙන කාරණාව සක්කාය දිට්ඨිය කියන එක. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැනදී Tamanට ගෝචර වෙන කාරණාවක ඇත්තක් හොයනවා කියන එක ඉක්මවලා Tamanට ගෝචර වීමක් කියන ඒ સિદ્ધාන්තයම සිදුවන්නේ කොහොමද කියලා තවත් ගෝචර වීමකින් තොරව අන්නර හිතන මට්ටම දියුණු වීම ඒ විදිහට දකිමින් වාසය කිරීම නිවනට මඟ වෙනවා. නිවන් දකින්න නැත්නම් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. අද අපි බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මකාරණා ධර්මයේ පෙන්වන කරුණු තමන්ගේ ගෝචර මට්ටමකින් විග්‍රහ කරගන්න හදනවා. ඒ තමන්ගේ ගෝචර මට්ටමකින් විග්‍රහ කරගෙන
තමන්ගේ අධ්‍යක්ීම් ලෝකයේ එක්ක සසඳන්න උත්සාහ කරනවා. ඒවා ඇතුළතින්ම විමසන කාරණාවක් නෙමෙයි. පිටත හම්බ වෙන කාරණාවක් එක්කයි ඒ දේ සිදුවන්නේ. උද්දේශ විභංග සූත්‍රයේදී පෙන්නනවා බහිද්ධා වික්කිට්ඨ කියන තැනදී රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු. මෙන්න මේවා ඔස්සේ යනවා. එතන තියෙන්නේ බාහිර වික්ෂිප්තයක්. එතකොට ඒවා ඔස්සේ යනකොට ඇතුළත විමසීමක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට උද්දේශී භංග සූත්‍රයේ පෙන්නනවා ආධ්‍යාත්මයේ පිහිටනවා කියන තැනදී ධ්‍යාන ලැබිලා ධ්‍යාන එක්ක ඉන්නවා කියන එක. එතනත් ඇතුළත හොයනවා කියන කාරණාව ඉදිලා නැහැ. මම ওই කරුණ පැහැදිලි කරේ බාහිර විසිරෙනවා නැත්නම් බාහිර කියලා පැනවෙන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, අරමුණක් කියන කාරණාව ඔස්සේ. අපි විමසන කාරණාව අපි විමසන්න යොමු කරගන්න කරුණු රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, අරමුණක් නම් ඒක බාහිරට විසිරීමක් නේද? ඒක බාහිරට විසිරීමක්. එතන ඇතුළතින්ම හොයන ගතිය නැහැ. ඇතුළතින්ම විමසන ගතිය නැහැ. ඒ වගේම තමයි එතන අත්තං උපපරික්කති කියන කාරණාව සිදු වෙන්නේ නැහැ. මොකද බාහිර අපිටම මනින්න පුළුවන් මිම්මක් එක්ක තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන දේවල් දාන්නේ. අපිටම මනින්න පුළුවන් මිම්මක්. ඒ කාරණාවක් කියලා දෙන්න මේ ලෝකෙට බුදු කෙනෙක් ඕනේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් ඒ කරුණු විමසා ඒ කරුණු ගැන විචක්ෂණය කරලා ඒ කාරණා තුළ läග ගන්න බැරි වෙන තැනදී අන්න යාට අවශ්‍ය වෙනවා තවත් එහාට යමු වෙන්න ඕන සත්‍යයක්. එතකොට ඒ කෙනා විමසුවේ සෑම වෙලෙම මොකද්ද? ගෝචර වෙන කාරණා ඔස්සේ. සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක ditthi නිඥානක්ඛන්ති කියන කාරණා වලින් තමයි එයා විමසන කාරණාව නැත්නම් එයාට අත්දකින්න ලෝකයේ සිදු වෙන්නේ. හැබැයි එයාට ඒ කාරණාව තුළ ඉන්න බැරි නිසා වෙන එකක් හොයනවා. එතනින් එහා සත්‍යයක් හොයනවා. දැන් ඔබ නිකමට හිතලා බලන්නකො සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක ditthi නිඥානක්ඛන්ති වලින් තොරව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු වලින් තොරව සත්‍යයක් කියනකොට ඒක කෙනෙකුට නම් කළ හැකිද? ඒක කෙනෙකුට නම් කරන්න බෑ. කෙනෙකුට ඒක නම් කරන්න පුළුවන් නම් ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු එක්ක විසිරෙච්ච එකක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක ditthi නිඥානක්ඛන්ති ඔස්සේ යන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ඒ කරුණක් නෙමෙයි. එතකොට එහෙනම් අත්දකින්න ලෝකයක අත්දකින්න කෙනෙකුගේ ලැබෙන විග්‍රහයක් නොවෙනවා නම් එතනින්ම කියවලා තියෙනව නේද? සක්කායකට, සක්කාය දැක්මකට, සොකීයති දැක්මකට ඉඩක් නැහැ කියන එක. එතනින්ම කියලා තියෙනවා සොකීයති දැක්මකට ඉඩක් නැහැ. එතකොට එහෙනම් ඒ කාරණාව බාහිරින් යමෙක් පෙන්වන තැනදී, කල්යාණ මිත්‍රයෙක් ඉදිරිපත් කරද්දී, බුදුරජාණන් වහන්සේ පරම කල්යාණ මිත්‍රත්වය ඉදිරිපත් කරද්දී අන්නේ කාරණාව එක්ක චින්තනීය මෙහෙවනවා කියලා කියන්නේ එතන අත්දකින්න ලෝකයක් එක්ක යන වැඩ පිළිලක් නෙවෙයි. මෙන්න මේකට යන්න පුළුවන් අර ප්‍රඥාව නැත්තම් අර විචක්ෂණය කරපු ගතිය නිසා වැටහීම කියන තැනත් එක්ක. ඒකට වැටහීමකින් යුක්ත කෙනෙකුට තමයි ඇතුළත විමසන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්තම් අත්දකින්න ලෝකයක දෙයක් ඔස්සේ තමයි ඒ කියන්නේ අත්දකින්න ලෝකයක දෙයක් පාදක කරගෙන ඒකක්ම තවත් උපකාර කරගෙන දැන් ඉදෙන කාරණාව දැන් අත්දකින්න ගෝචර වෙන කාරණා විග්‍රහ කරනවා. එහෙම වෙනවා නම් එතන සක්කායමනේ. සක්කාය දිට්ඨියමයි. එහෙනම් හොඳට තේරුම් ගන්න සක්කාය දිට්ඨිය සක්කාය ඉක්ම වෙන කාරණාවක් වෙන්නේ යම්කිසි යෙදීමක් යම්කිසි ගෝචරත්වයක් ඇතුළතින්ම විමසනකොට ඒ විමසන කාරණාවේ ඉදිරිපත් කරන කරුණු
සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති වලට අනුරූප නොවෙන එක. රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන එකට යොමු නොවෙන එක. අන්න එතනදි තමයි සක්කාය නිරෝධය කියන එක ඉස්මතු වෙන්නේ. මේකට ඕනේ වැටහීම. වැටහීම නැතුව බෑ. වැටහීමයි අනුගත වීමයි. මෙන්න මේ විදිහට පෙන්නපු දේශනාවක් මම අද ඔබට පැහැදිලි කරලා දෙන්න අදහස් කරේ. සංයුත්ත නිකාය 2 පොත් වහන්සේ තුල තියෙන නිදාන සංයුත්තේ තියෙන්නේ සම්මසන සූත්‍රය. සම්මසන කියලා කියන්නේ හොඳට ඇතුළත හොඳට විමසනවා කියන එක. සම්මර්ෂණය කරනවා කියන එක. හොඳට විචක්ෂණය කරනවා කියන එකයි සම්මසන කියලා කියන්නේ. ඒවා මේ සුතං වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව ඉදිරිපත් කරන්නට යෙදෙනවා. ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමු. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරේ කුරු කියන දනව්වෙහි කම්මාස ධම්ම කියන ඒ කුරුන්ගේ නියම් ගමී තමයි වැඩ වාසය කරන්නට යෙදුනේ. తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් නමතනවා මහණෙනි කියලා. බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු. ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දෙනවා. භගවා ඊතදවෝච. භාග්‍යතුන් වහන්සේ මේ වදාරනවා. එතකොට එනම් මේ දේශනාව ඉදිරිපත් වෙන්නේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අමතලා මෙහෙම කරනවාද මේව කරනවාද නැත්නම් මෙහෙම කරන්න කියලා පෙන්වන දහම් පරයයක්. එතකොට භික්ෂූන් අරබයා කරන්නේ ධර්ම පරයයක් ඉදිරිපත් වෙන්නේ. යථාර්ථවාදී ධර්ම පරයයක් ඉදිරිපත් වෙන්නේ. වෙන නිදානයක් නැහැ. වෙන කෙනෙකුගේ කෝණයකට අදාළව විග්‍රහ කරන එකක් නෙමෙයි. දැන් අපි මේ ළඟදී විග්‍රහ කරා උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේ. එතකොට ඒ උන්නා බ්‍රාහ්මණයා අහන ප්‍රශ්න වලට අනුව තමයි ඒක විග්‍රහ කරේ. දැන් මෙතන එහෙම කිසිම කතාවක් නැහැ. කෙලින්ම තමන්ගේ ශ්‍රාවකයන් අමතලා පැහැදිලි කරන විග්‍රහයක් තියෙනවා. සම්මසත නෝ තුම්මේ භික්කවේ අන්තරා සම්මසනಂತಿ. මහණෙනි නුඹලා ඇතුළතම හොඳට විමසීමකින් නැත්නම් ඇතුළත හොඳට සම්මර්ෂණය කරනවද? ඇතුළත හොඳට සම්මර්ෂණය කරනවදයි කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. නුඹලා ඇතුළත මේ ඇතුළ සම්මර්ෂණය කිරීමෙන් සම්මර්ෂණය කරනවද කියලා අහනවා. ඒතර ඇතුළත සම්මර්ෂණය කිරීමෙන් සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ කෙනෙක් සම්මර්ෂණය කරන්නේ හැබැයි ඇතුළත සම්මර්ෂණයක් වෙන්නේ. ඒතකොට කෙනෙක් සම්මර්ෂණය කරනවා කියන විග්‍රහය පැහැදිලි කරේ ඉන්න භික්ෂුවක් නිසා. හැබැයි ඇතුළතින් සම්මර්ෂණය කිරීම. අන්තරා සම්මසනಂತಿ. ඒක පැහැදිලි කරන්නේ ප්‍රථම විභක්තියෙන් ප්‍රථම පුරුෂයෙන් බහුවචන කාරණාවක් හැටියට ඇතුළතින් සම්මර්ෂණය කිරීමක් නුඹලා සම්මර්ෂණය කරනවද කියලා අහනවා. එවං උත්තේ අඤ්‍යතරෝ භික්ඛු භගවන්තං ඊටදවෝ චෙක්තරා භික්ෂුව භාග්‍යතුන් වහන්සේට මෙහෙම වදාරනවා. අහංකෝ බන්තේ සම්මසාමි අන්තරා සම්මසන්ති. ස්වාමීනි ඇතුළත සම්මර්ෂණය කිරීමෙන් මම සම්මර්ෂණය කරනවා. ඒ ඇතුළත සම්මර්ෂණය කිරීම ඇතුළතින්ම හොයන එක. දැන් අර පිටත හොයන කාරණාව නෙමෙයි. ඒ කියන්නේ තමන් පිටත හොයනවා කියලා කියන්නේ මොකද්ද? මම ඒක මුලින් පැහැදිලි කළා. සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති එක්ක යන රූප සද්ද ගන්ධ රස පහස අරමුණු එක්ක යන ඒවා තමයි පිටතින් කියන විග්‍රහ කරන්න පුළුවන් ඒවා. අත්දකින්න ලෝකයක විග්‍රහ. එහෙම නැති සම්මර්ෂණයක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය සක්කාය ඉක්මවන සම්මර්ෂණයක්. මෙන්න මේ කාරණාව කරනවාද? එතකොට සක්කායක විග්‍රහයකට ඉඩක් නැහැ. සක්කායක දැක්මකට ඉඩක් නැහැ. මේක සම්මර්ෂණය කරනවාද අහනවා. එතකොට මේ භික්ෂුව කරනවා කියලා කියනවා. බුදුරන් වහන්සේ අහනවා යතා කතම් පනතං භික්ඛු
සම්මසසි අන්තරා සම්මසන්ති. කොයි ආකාරයටද භික්ෂුව ඔබ ඇතුළත සම්මර්ෂණය කිරීම සම්මර්ෂණය කරන්නේ? ඇතුළත සම්මර්ෂණය කිරීම සම්මර්ෂණය කරන්නේ කොයි ආකාරයටද? එතන මෙතනදී මේ පැහැදිලි කරන අන්තරා සම්මසන්ති කියන කාරණාව. ඒ කියන්නේ ඇතුළත සම්මර්ෂණය කරනවා කියන එක. ඒක කොයි ආකාරයට සම්මර්ෂණය කරන්න යහනවා. අතකෝසෝ භික්ඛු ව්‍යාකාසි. ඒ භික්ෂුව විග්‍රහයක් කළා. යතහසෝ භික්ඛු ව්‍යාකාසේ භික්ෂුවගේ විග්‍රහය විස්තරය නසෝ භික්ඛු භගවතෝ චිත්තං ආරාදේසි. භාග්‍යතුන් වහන්සේගේ සිත ඒකට ඇදිලා ගියේ නැහැ, සතුටුුනේ නැහැ. ඒ භික්ෂුවගේ විග්‍රහයට. දැන් අපි ගොඩක් වෙලාවට අහනවානේ ප්‍රශ්න අහනවා. නමුත් ප්‍රශ්න හෙවට ඒකට ඒ ප්‍රශ්න ඔස්සේ ලැබෙන උත්තර නැත්නම් ඒ කරන විග්‍රහ සතුටු වෙන්න පුළුවන් එකක් නෙමෙයි. වැරදි කියලා බුදුරන් වහන්සේ කිව්වේ නැහැ. හිස් පුරුෂයෝ කියලා කිව්වේ නැහැ. හිස් පුරුෂයෝක වැරදි. ඔහොම කරලා හරියන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. එහෙනම් අර හරියටම කරන කාරණාවක් වෙලා නැහැ. නමුත් කොහෙන් හරි මොන හටයක් කරනවා. කොහෙන් හරි මොන හරි ටිකක් හරි කරන්න ඕනේ. හරියට කරන්න කලින්. නැත්තම් මොකද වෙන්නේ? අපිට ලෝකයේ තුල වැටහීමේ ගතියක් ඉස්මතු වෙන්නේ. ලෝකයේ තුල වැටහීමේ ගතියක් ඉස්මතු වෙන්නේ නැහැ මොනවා හරි විදියකට අපි සම්මර්ෂණයක් නැත්තම් ඇතුළතින් මොනවා හරි ක්‍රමයකින් අපි හිතුවේ නැත්තම්. කොහොම හරි හිතන්නට ඕන. එවං උත්තේ ආයස්ම ආනන්දෝ භගවන්තං හිතදවෝච. එකල්ලි මෙන්න මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා. ඒතස්ස භගවා කාලෝ ස්වාමීනි මේට කාලයයි. ඒතස්ස සුගතෝ කාලෝ සුගතයන් වහන්සේ මේ ඒට කාලයයි. යම් භගවා අන්තරා සම්මසනම් භාසෙය්‍ය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතුළත සම්මර්ෂණය කිරීම ඒ සම්මර්ෂණයේ ඇතුළත සම්මර්ෂණය පිළිබඳව වදාරණසේක්වා. භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්ති इति. භාග්‍යතුන් වහන්සේගෙන් මේක අහලා භික්ෂුන් වහන්සේලා දරා ගන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දැන් ඇතුළත සම්මර්ෂණය කිරීම කියන කාරණාව වදාරන්න. ඇතුළතින් සම්මර්ෂණය කරනවා කියන කාරණාව. තේන ආනන්ද සුනාත. එහෙනම් ආනන්ද අහන්න. සාදුකම් මනස කරොත් හොඳින් අවධානය යොමු කරලා අහන්න. බහසිස්සාමිති මං කියනවා. එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු. එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දෙනවා. භගවා ඒතදවෝච. භාග්‍යතුන් වහන්සේ මේ වදාරනවා. ඔන්න දැන් ඇතුළත සම්මර්ෂණය කිරීම පිළිබඳව වදාරන්නේ. ඒ කියන්නේ යම් ගෝචරත්වයක්, යම් ලෝකයේ යෙදීමක්, යම් ලෝකයේ සිද්ධියක් පාදක කරගෙන ඉස්මතු කරගෙන සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ති කියන බාහිර විසිරෙන රූප ශබ්ද ගන්ධ රස පහස ඔස්සේ යන්නේ නැති වැටහීමකින් පැහැදිලි කරන විග්‍රහයක්. වැටහීමකින් පැහැදිලි කරන විග්‍රහයක්. ඒක අත්දැකීමකින් නෙමෙයි. අත්දැකීම කියන්නේ ගෝචරත්වයකින් නෙමෙයි. වැටහීමකින්. හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ගැඹුරු දහම් පරයයන් තුල ඉස්මතු වෙන්නේ සක්කාය නෙවෙයි. සක්කා නිරෝධය. සක්කා නිරෝධය නම් ඒ දහම් පරයය තුල ඉස්මතු වෙන්නේ ඒක අධ්‍යක්ීම් ලෝකික ගෝචරත්වයකට යන සද්ධාරුචි අනුව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ති ඔස්සේ යන එකක් වෙන්න බෑ. ඇයි සද්ධාරුචි අනුව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ති ඔස්සේ යනවනම් රූප සද්ද ගන්ධ රස පහස අරමුණු ඔස්සේ යනවනම් ඒක අයිති වෙන්නේ සක්කායට. එතකොට ඒක සක්කාය නිරෝධ දහමක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. අපේ විමසීමේ ගතිය තිබුණේ නැත්තම් විචක්ෂණශීලී ගතිය තිබුණේ නැත්තම් ඒ වැටහීම එනවා අඩුයි. ඒ වැටහීම එන තැනදී ඒක වැටහීමකින් යුක්ත භාවයක් මිසක් ගෝචරත්වයකින් යුක්ත භාවයක් වෙන්නේ නැහැ. හැබැයි ඕනම කෙනෙකුට හිතන්න පටන් ගන්න තියෙන්නේ ගෝචර වීමක් එක්ක. ගෝචර වීමක්, සිදුවීමක්, ලෝකේ කතා කිරීමක්, එහෙම කාරණාවක් එක්ක තමයි විමසන්න තියෙන්නේ. හැබැයි ඒකේ විමසන්නේ බාහිර නිමිති එක්ක නෙමෙයි. ඒකේ විමසන්නේ මොකක් එක්කද? ඒකේ විමසන්නේ ඇතුළතින්ම. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න ජරා මරණ.
ජරා මරණය කියන කාරණාවක් අපිට ලෝකයේ එක එක අය මැරෙනවා කියන එකක් දකින්න හම්බෙනවා කියලා. එතකොට අපි බාහිර අත්දැකීම් ලෝකයේ එක්ක විග්‍රහ කරගන්න ගියොත් එහෙම අන්න අපිට කතා කරන්න පුළුවන් ඒ අය ජරාවට මරණයටපත් වෙනවා මොකක් වෙච්ච නිසාද? උපන්න නිසා. ඉපදීමකුත් දකින නිසා. වැටහීමකින් නෙමෙයි දකීමකින්. වැටහීමකින් වෙනකොට ආරණ්‍යයක යනකොට ඉපදීම ඇති කල්ලි ජරා මරණ වෙනවා කියන්න බෑ. ඒ විදිහේ විග්‍රහයි. බාහිර විග්‍රහයෙන් සද්ධාරුචනසවාකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ද විග්‍රහයෙන් ඉපදීම ඇති කල්ලි ජරා මරණ වෙනවා කියන්න බෑ. ඇයි? ඉපදීම කියන කාරණාව තිබුණා ඒක නැති වෙච්ච නිසා තමයි ජරා මරණ තියෙන්නේ. එහෙම නේද? ඒ කියන්නේ කෙනෙක් ඉපදුනා. කෙනෙක්ගේ ඉපදීම නැති තැනට නේද මරණය කියන්නේ. ඒ කියන්නේ ඉපදීම නැති වුණාට පස්සේනේ මරණය කියන්නේ. පුංචි කාලේ ඉඳලා ඉපදිලා වුණ දැන් හොඳට කය පෝෂණය කරගෙන ඉන්නවා. දැන් මේ ඉපදීම කියන කාරණාව ලැබිච්ච දේ. ඉපදීම. ඒතකොට ඉපදීම නැති තැන ඒකට විග්‍රහ කරන මරණය. උපං සත්වයාට මරණය උරුමයි. එතකොට උපං සත්වයෙක් ඉන්නවා යාට මරණය උරුමයි. මරණය ලැබිලා නැහැ. ඉපදීම ඇති තැන මරණය වෙන්නේ නැහැ. ඉපදීම නැති තැනයි මරණය කියන කාරණාව කතා කරන්න පුළුවන්. හැබැයි ආරණ්‍යය විග්‍රහ කරන්නේ අන්න අද්දකින් ලෝකයක යන්න බැරි දෙයක් එක්ක. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. දැන් මං කියපු කාරණාව හිතලා බලන්න. අපේ ලෝකයේ අද්දකින් ලෝකයක ගන්නකොට බාහිරින් අපි අද්දකින් ලෝකයක විග්‍රහ කරගන්න යනකොට ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත කියන කතාවක් කතා කරන්න බෑ. හැබැයි ජරා මරණයට පත් උනේ උපන්න නිසා. උපන්න නිසා ජරා මරණයටපත් වෙනවා. හැබැයි ඉපදීම තියෙනව නෙමෙයි එතකොට. මරණය කතා කරනකොට. ඉපදීම තියෙනවා නම් මරණයක් තියෙනවා. ඒ කියන්නේ මරණය තියෙනවා නම් ඉපදීමක් තියෙනවා කියන්න බෑනේ. ඊළඟ මරණය ඇති තැන ඉපදීමක් නැති වෙලා තියෙනවා. කෙනෙක් මරනවා කියන්නේ ඒකනේ. ඉපදීමක් නැති වෙලා. ඒතකොට අද්දකින් ලෝකයක එක විග්‍රහ කරගන්න බෑ. අතුලතින් විමසනකොට අන්න අතුලතින් විමසනකොට වැටහීමකින් යුක්තව විමසනකොට ආරණ්‍යයක සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්තියෝසේ යන්නේ නැතිව රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඔස්සේ යන්නේ නැතුව විග්‍රහ කරන්න ඒ ඇතුළතින් විමසනකොට අන්න නුවණ එන කාරණාව මොකද්ද? ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. ඒ කියන්නේ මේ දෙක අවස්ථා දෙකක් නෙමෙයි. මේ ඇති කල්ලි මේ ඇත. එහෙමනේ පෙන්වන්නේ බුදුරන් වහන්සේ ආරණ්‍යයේදී. දෙකටම මේ කියලා ලං කරලා පෙන්වන්නේ. මේ කියලා. සිදුවීමේ න්‍යායාත්මක භාවයේ ඉතිමස්මින් සති මෙසේ කියන කරුණත් එක්ක කියන්නේ න්‍යායාත්මක භාවයේ හැබැයි කරුණට මේ කියලා ලං කරනවා. දැන් අපට පුළුවන් මරණය මෙය වෙද්දී අපි සාමාන්‍යයෙන් වෙන කෙනෙක් මැරෙන එක ගැන හිතන්නකෝ. වෙන කෙනෙක් මැරිච්ච කෙනෙක් ගැන හිතන්නකෝ. සාමාන්‍ය තාම ප්‍රාථමික මට්ටමින් තවත් ගැඹුරින් හිතද්දි එහෙම හිතන්නත් බෑ. මරණය මේ වෙද්දී එයාගේ උපත මේ වෙලාද? නෑනේ. ඉපදෙච්ච නිසා උපන් ස්වභාවය නැති වෙච්ච නිසායි මරණය. ඉපදෙච්ච ස්වභාවය නැති වෙච්ච නිසා බලන්න අද්දකින් ලෝකයක විග්‍රහ කරගන්න බෑනේ. ආරණ්‍යය අද්දකින් ලෝකයක විග්‍රහ කරගන්න බෑ. දැන් එතකොට ඇතුළතින් හොයනකොට ඒකට හේතුව හොයනවා මිසක් ඇතුළතින් හේතුව හොයනවා මිසක් ජරා මරණයට ඇතුළතින් හේතුව හොයනකොට හේතුව ඇති තැන නේද ඵලය තියෙන්නට ඕනේ නැත්තේ. දැන් අපි හේතුඵල ධමයක් කතා කරනකොට ලෝකයේදී උනා හේතුවක් ඇති තැන නේද ඵලයක් තියෙන්න ඕනේ නැත්තේ. හේතුව නැති වෙලා ගියාම ඵලයක් තියෙන්න පුළුවන්ද? හේතුව නැති වෙලා ගියාම ඵලයක් තියෙන්න බෑ. හේතුව ඇති තැනයි ඵලයක් තියෙන්න පුළුවන්. එහෙනම් ඇතුළතින් හොයනකොට ඵලයක් ලැබිච්ච කාරණාව ඵලය කියන ගෝචරත්වය හොයාගෙන යනකොට එහි හේතුව හම්බෙන්නට ඕනේ. හැබැයි හේතුව ඉවර වෙච්ච එකක් වෙන්න බෑ. ඒ කියන්නේ හේතුව හොයාගෙන යනකොට හේතුව නැති වෙලා තියෙන්න බෑ. ඉතින් හේතු නැතිලා තියෙනවා නම් ඵලය තියෙන විදියක් නැහැ නේ. හේතුව නැති වෙලා තියෙනවා නම් ඵලය තියෙන විදියක් නැහැ.
හේතුව තියෙනකොට ඵලය තියෙන්නට ඕනේ. දැන් අපි කතා කරන න්‍යාය ගත්තොත් එහෙම ලෝකයේ අත්දැකීම් ලෝකයක ජරා මරණය කියන කාරණා ඵලය ඉපදීම කියන හේතුව නැති වුණාමයි තියෙන්නේ. එතකොට ඒකට හේතුවක් නැහැනේ. ඒක ඉබේනේ තියෙන්නේ මරණය කියන එක එහෙනම්. ඇයි හේතු නැති වෙලානේ. නැති වෙද්දී එක තියෙනවා. එතකොට ඒක තියෙන ඉබේ නෙමෙයිද? හේතු නැති වෙද්දී ඵලය තියෙනවා. ඵලය ඉබේ එහෙනම්. එහෙම වෙන්නේ නැති විමසීමක් කරන්න පුළුවන් වෙන්නේ ඇතුළතින් විමසනකොට. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇතුළතින්ම විමසන ආකාරය. ඉද භික්කවේ භික්ඛු සම්මසමානෝ සම්මසති අන්තරා සම්මසනං. මහණෙනි මෙහිලා භික්ෂුවක් කොහිලාද? මෙහිලා මේ ශාසනයේ. මෙහිලා භික්ෂුවක් සම්මර්ෂණය කරමින් අන්න සම්මර්ෂණය කරන්නේ සම්මර්ෂණය කරනවා. සම්මසන මානෝ සම්මසති. ඒ කියන්නේ සම්මර්ෂණය කරමින් ඇතුළත සම්මර්ෂණය කරමින් එයා ඉන්නවා කියලායි කියන්නේ. සම්මර්ෂණය කරමින් දැන් අපි අන්න අරයා දුවමින් දුවනවා. කමින් කනවා. කමින් ඉන්නවා. මොකක් හරි අර ක්‍රියාවක් තව තියෙනවනේ. එතකොට සම්මර්ෂණය කරමින් සම්මර්ෂණය කරනවා. මොකෝයි විදිහටද ඇතුළත සම්මර්ෂණයයි සම්මර්ෂණය කරන්නේ. අභ්‍යන්ත කියන්නේ අතුල් මෙතන අජ්ජත් කියලා නෙමෙයි කියන්නේ අන්තරා. අන්තරා කියන්නේ ඒක අජ්ජත්තන් කියනකට වඩා සූක්ෂමයි. අජ්ජත්තන් කියනකොට අහපව් ඊතරදී අජ්ජත්තන් සම්ටිතන් කියන පැත්තක් එම කතා කරන්න පුළුවන්. අජ්ජත්තන් කියනට වඩා අන්තරා කියන එකයි දාන්නේ. දැන් අන්තරා පරිනිබ්බායි කියලා එහෙම පෙන්නන්නේ. එතකොට දැන් ගොඩාක් ඇතුළතින්. කියන්නේ කිසිදු විදිහකින් තව එකක් එක්ක සම්බන්ධයක් වෙනතු සම්මර්ෂණය කරනවා කියලා මහණෙනි භික්ෂුවක් ඔන්න සම්මර්ෂණය කරනවා. ඔන්න කරන ක්‍රමයේ කියනවා. එතන මේ සම්මර්ෂණය කරද්දී මොකද්ද වෙන්නේ? සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක් හන්ති එක්ක යන්න බෑ. ලෝකේ ගෝචර වෙච්ච කාරණාවක් එක්ක තමයි සම්මර්ෂණය කරන්නේ. හැබැයි සම්මර්ෂණය කරනකොට ගෝචර වෙච්ච කාරණාවක විග්‍රහයක් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක් හන්ති ඔස්සේ යන කාරණාවක විග්‍රහයක් එන්න බෑ. යංකෝ ඉදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං. මෙන්න මේ විදිහට නොඑක ආකාරයෙන් නොඑක් විදිහට ලෝකේ දුක උපදිනවා. ජරා මරණය උපදිනවා. ඉදන්නුකෝ දුක්ඛං කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබවං. දැන් එතකොට අර මම කලින් කියපු ක්‍රමයට හේතුව නැති වෙන විදිහට නෙමෙයි ඵලය හේතුව ඇතිතන ඇති වෙන විදිහට යහන්නේ හොයන්නේ. හේතු නැති තැන ඵලය තියෙනවා කියන එකට නෙමෙයි හොයන්නේ. එතකොට හේතු නැති තැන ඵලය තියෙනවා කියන්නේ හේතුව වෙනම එකක් ඵලය වෙනම එකක් වෙලා. දැන් අපි ජාතිය ජරා මරණය ගත්තට පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ නේද දෙකට. ජරා මරණ තියෙනවා ජාතිය නැහැනේ. ජාතිය තියෙනකොට ජරා මරණ නැහැනේ. මොකද මේ දෙකේ සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් ඇති වෙන ඒ කියන්නේ එහෙනම් ඉබේ වෙන්න බෑනේ. ඉබේ වෙන්න බැරි ආරණ්‍යය පිළිබඳව. දැන් ජරා මරණය කියන කාරණාව ලෝකේ දුක. දුක කියන කාරණාව. නැත්නම් දුකක පිහිටීම. දුකක යෙදීම. නොඒක ආකාරයෙන් ජරා මරණ කියන මෙන්න මේ දුකක් ලැබෙනවා. දැන් උන ගෝචර වීම. දැන් එහි සමුදය, එහි ඉපදීම, එහි ප්‍රභවය කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබවං කිස්මින් සති ජරා මරණං හෝති. කුමක් ඇති කල්ලිද ජරා මරණ වෙන්නේ? දැන් උන ආරණ්‍යය. ආරණ්‍යය එහෙනම් ජරා මරණයේ හේතුව සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක් හන්දෝසේ යන්නත් බෑ. ජරා මරණයේ හේතුව නැති තැන ජරා මරණය වෙන්නත් බෑ. ඇයි කිස්මින් සති ජරා මරණං හොති කියන්න බෑනේ. හේතු නැති තැන ජරා මරණ වෙන්න බෑනේ. හේතුව ඇති තැනයි ජරා මරණ විය යුත්තේ. කිස්මින් අසති ජරා මරණ නොහෝති. අන්න හේතුව නැතිනම් ජරා මරණ නැහැ.
කිස්මින් අසති ජරා මරණ නොහෝති. කුමක් නැති කල්ලි ජරා මරණ නැති වෙන්නේ. කුමක් නැති කල්ලි ජරා මරණ තියෙන්නේ නෙමෙයි. කුමක් නැති කල්ලි ජරා මරණ නැති වෙන්නේ. සෝ සම්මසමානෝ එවං පජානාති. ඔහු ඔන්න ඔය විදිහට සම්මර්ෂණය කරනකොට කොහොම සම්මර්ෂණය කරන්නේ? ඇතුළතින්ම සම්මර්ෂණය කරනකොට බාහිර විග්‍රහයකට යන්නේ නැතිව මෙන්න මෙහෙම වැටහෙනවා. වැටහීම. පජානාති කියලා කියන්නේ මොකද්ද? වැටහීම. පජානාති වෙන්නේ මොකේද? ප්‍රඥාවට. පජානාති කියන්නේ ගෝචරත්වයක් නෙමෙයි වැටහීම. මොකද්ද වැටහීම? යංකෝ ඉදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං ඉදං කෝ දුක්ඛං උපදි නිදානා උපදි සමුදයං උපදි ජාතිකං උපදි පබවං උපදිස්මින් සති ජරා මරණං හෝති උපදිස්මින් අසති ජරා මරණං නොහෝති. සෝ ජරා මරණං ච පජානාති ජරා මරණ සමුදයං ච පජානාති ජරා මරණ නිරෝධං ච පජානාති යාච ජරා මරණ නිරෝධගාමිනී සාරුප්පගාමිනී පටිපදා. අන්න ඒක ප්‍රතිපදාව කියනවා. දැන් මොකද්ද මේ කියන්නේ? ජරා මරණය කුමක් ඇති කාලෙද තියෙන්නේ? උපදී ඇති කාලෙ. ඉදං කෝ දුක්ඛං උපදී නිදානං. ඒ දුක නැත්නම් ඒ ජරා මරණය කියන කාරණාව තියෙන උපදී ඇති තැන. උපදී කියන එකට අපි වචනයක් දුන්න අපේ විවහාරයෙන් තේරුම් ගන්න ලැබීමක් කියලා. යම් කිසි විදිහකට ලැබුණු බවක් ලැබීමක් කියන විග්‍රහයක් එනවා නම් ඒ කියන්නේ යමක් කියන ස්වභාවයක් ලැබෙනවා නම් ලැබුණ බවක් ඉස්මතු වෙද්දී ඒ ලැබුණු බව නිසා මොකද වෙන්නේ? දැන් ලැබුණු බව කියන කාරණාව ලැබීම කියන කාරණාව විග්‍රහයක් නෙමෙයි. ලැබීම කියන කාරණාව යෙදීම. මෙන්න මේ ලැබුණ බවක් හම්ුණා නම් ඒ ලැබීම ඇති තැන ජරා මරණ වෙනවා. ඒක ලැබුණා නම් ලැබීම කියන කියන්නේ ජරා මරණය කියන්නේ මොකක්ද? ජරා මරණය කියන්නේ වෙන මෙහෙකුයි ලැබීම වෙන මෙහෙකුයි නෙමෙයි. උපදී වෙන මෙහෙකුයි නෙමෙයි. ජරා මරණය කියලා කියන්නේ උපදී ඇති තැනයි ජරා මරණය තියෙන්නේ. උපදිස්මින් සති ජරා මරණං හෝති උපදිස්මින් අසති ජරා මරණං නොහෝති. අන්‍යයා ජරා මරණය ගැන වැටහෙනවා පජානාති වෙනවා. ජරා මරණ හට ගැනීම ගැන වැටහෙනවා පජානාති වෙනවා උපදීයෙන් හටගන්නේ. ජරා මරණ නිරෝධය ගැන වැටහෙනවා උපද නිරෝධය නිරුද්ධ වෙනවා. යම් කිසි ඒ ජරා ඒකට කියනවා ජරා මරණ නිරුද්ධ වෙන ප්‍රතිපදාව කියලා. තංච එයත් වැටහෙනවා. තතහ පටිපන්නෝච හෝති. මෙහෙම පිළිපන් වුණාට පස්සේ අන්‍යයාට කියනවා අනුධම්මචාරී ධර්මයට අනුවම යුක්ත කෙනා. අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ ජරා මරණ නිරෝධාය. මහණෙනි මෙන්න මේ භික්ෂුව සියලුම දුක මනාව ශේ කිරීමට යොමු වෙලා ඉන්නේ. ජරා මරණ නිරෝධයට යොමු වෙලා ඉන්නේ. මොකක් ඇති කල්ලිද? අර වැටහීම ඇති කල්ලි. දුක්ඛ පිළිබඳ වැටහීම. දැන් දුක්ඛ පිළිබඳ කල්පනාව, ඒ කියන්නේ මේ දුක පිළිබඳව මනක් කල්පිත දෙයකට නෙමෙයි වැටහීම. දුක පිළිබඳ වැටහීම, සමුදය පිළිබඳ වැටහීම, නිරෝධය පිළිබඳ වැටහීම. මෙන්න මේ වැටහීම ඇතිතන සම්පූර්ණයෙන්ම ඒ සියලු දුක මනාව ගෙවන ක්‍රමයක් වෙනවා. අතාපරං සම්මසමානෝ සම්මසති අන්තරා සම්මසන. තවත් ඇතුළත සම්මර්ෂණය කරන සම්මර්ෂණය කිරීමක් තියෙනවා. ඒ තමයි උපදීපනායන් කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කින් පබෝ කිස්මින් සති උපදී හෝති කිස්මින් අසති උපදින හෝති. උපදිය යමක් ලැබෙන්නේ ඇයි? යමක් ලැබෙන්නේ තත්ත තත්‍රාබිනන්දිනී වුණාම, සතුටෙන් පිළිගත්තාම, තණ්හාවෙන්. යමක් හරි කියලා අහු වුණා නම් ඒක ලැබෙනවා. එහෙනම් දැන් ප්‍රශ්නේ කොට නැගිනවා දුක. ජරා මරණය කියන එකට මෙතන පේනවා දුක කියලා. දුක කොට නැගිනවා. යමක් හරි කියලා ගත්තා නම් හරි කියලා ගත්ත තැනදී මොකද වෙන්නේ? ලැබෙනවා, දුක කොට නැගිනවා. මෙහෙම සම්මසනය කරනකොට උපදී
තණ්හා නිදාන, තණ්හා සමුදයෝ, තණ්හා ජාතිකෝ, තණ්හා පබවා, තණ්හා පබවා, තණ්හාය සති උපදි හෝති, තණ්හාය අසති උපදින හෝති. තණ්හාව යමක් හරි බව පිළිගැනීම. තණ්හාවේ ප්‍රධානම කාරණා භව තණ්හාව. තත්ත තත්‍රාබිනන්දිනී භාවය. එතකොට ඒ තණ්හාව නැත්නම් දැන් මේ තණ්හාව මොකක් එක්කද විග්‍රහ කරගන්නව නැත්තේ? මේ තණ්හාව විග්‍රහ කරගන්නට ඕන නැත්තේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක ditthi නිජ්ජානක්ඛන්ති ඔස්සේ නෙවෙයි. රූප සද්ද ගන්ධ රස පහස අරමුණු ඔස්සේ නෙවෙයි. මේ තණ්හාව විග්‍රහ කරගත යුත්තේ මොකක් ඔස්සේද? ඇතුළතින්ම, ඒ කියන්නේ වැටහීමකින් යුක්ත භාවයක් ඔස්සේ. ඒක වැටහීමක්. තණ්හාව කුමක් තණ්හා ප්‍රත්‍යයෙන් උපදී වෙනවා. සෝ උපදීංච පජානාති. අන්න ලැබුණු කාරණාව එය හරි කියලා ගත්තාම ලැබෙනවා. ලැබුණු කාරණාව හතටින් පිළිගැනීමත් එක්ක ඒ දුක් ඒ හතරින් පිළිගැනීමත් එක්ක ලැබෙනවා. මෙන්න මේ විදිහට ලැබීම උපදිය පිළිබඳව පජානාති වෙනවා, වැටහෙනවා. උපදිය හට ගැනීම පිළිබඳව වැටහෙනවා. උපදිය නිරුද්ධ වීම පිළිබඳව වැටහෙනවා. උපදිය නිරුද්ධ වෙන මාර්ගය පිළිබඳව වැටහෙනවා. තතහ පටිපන්නෝච හෝති. මෙන්න මේ පිළිපන්න භාවයේ ධර්මයේ අනුධර්මචාරී ස්වභාවය. මගේ වැටහීම අනුව යන ගතිය නෙමෙයි, ධර්මයට අනුධර්ම ස්වභාවය. ඒ හැසිරීම. අයං උච්චති භික්කවේ බික්කු සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයයි පටිපන්නෝ උපදි නිරෝධාය. අන්න උපද නිරෝධයේ පිණිස නිවැරදි ආකාරයෙන් දුක ශේ කිරීම පිණිස ඒ භික්ෂුව පිළිපන්න වුණා කියලා කියනවා. දැන් ක්‍රම දෙකක්. එකින් එක හොයාගෙන යද්දී ක්‍රම දෙකක් ඒයිස්මතු වෙන්නේ. තවත් එකක් යලිත් එකක් කියනවා. මොකද්ද? තවත් ඇතුළත සම්මර්ෂණය කරනකොට තණ්හාපනායන් කත්ත උප්පජ්ජමාන උප්පජ්ජති. දැන් කලින් කින් නිදානං කියලායි කතා කරගෙන ගියේ. දැන් තණ්හාව කියනකොට යමක් හරි කියලා නෙගන්නේ. එතකොට යමක් හරි කියලා ගන්නෙ මොකක්ද හරි කියලා ගන්නෙ? කුමක්ද හරි කියලා ගන්නෙ? දැන් මෙතන න්‍යායාත්මක භාවයට වඩා අහන්නේ මොකක්ද හරි කියලා ගන්න කියන එක. තණ්හා පනායන් කත්ත උපජ්ජමානා උපජ්ජති. කොහේ තණ්හා උපදින්නේ? යමක් හරි කියලා පවතින්නේ කොහොමද? කත්ත බැහැගන්නේ කොහෙද? සෝ සම්මාසන. අන්න එතකොට සම්මාසනය කරන මෙහින් පජානාති වෙනවා. යංකෝ කිංචි ලෝකේ පිය රූපං සාත රූපං. ලෝකේ යම් කිසි ප්‍රිය ස්වරූපයෙන් ඇලෙන ස්වරූපයෙන් යමක් ඇද්ද? එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එහි තමයි තණ්හාව උපදින්නේ. එත්ත නිවිසමානා නිවිසති. එහි තණ්හා බැසගන්නේ. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මොකද්ද පිය රූපේ ස්වරූපේ සාත ඇලෙන ස්වරූපේ? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. ඇස කියන්නේ ඇලෙන ස්වරූපයක්, ප්‍රිය ස්වරූපයක්. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එහි තණ්හාව උපදිනවා නම් උපදින්නේ. එත්ත නිවිසමානා නිවිසති. එතනයි තණ්හාව බැහැගන්නේ. සෝතං ලෝකේ පිය රූපං සාත රූපං. කන නම් වූ ප්‍රිය ස්වරූපේ, නාසය නම් වූ ප්‍රිය ස්වරූපේ, දිව නම් වූ ප්‍රිය ස්වරූපේ, කය නම් වූ ප්‍රිය ස්වරූපේ, මනස නම් වූ ප්‍රිය ස්වරූපේ තණ්හාව බැහැගන්නේ. මේ ළඟදී අපි ධර්ම සාකච්ඡාවකදී පෙන්ලා දුන්නා මෙන්න මේ විඥාණය ඇති වෙනවා කතා කරන තින් ඕවගේනේ. එතකොට එනම් යමක් හරි කියලා පිළිගන්නෙත් මොකෝකද? මොකක් එක්කද? ඇස කියන ලෝකේ, කන කියන ලෝකේ, නාසය කියන ලෝකේ, දිව කය මනස කියන ලෝකේ. දැන් එතකොට ඇස කියනකොට ඔබ කාට හරි වළන්න පුළුවන්ද කියලා කල්පනා කරලා ඇස සත්‍යයක්. හැබැයි ඇස කියන්නේ රූප දැකීමේ කෘත්‍යත්වයක් සිදුවෙන එක. ඔබට බෙන්න මේකටයි ඇහැ කියන්නේ කියලා විග්‍රහයක් දෙන්න පුළුවන්ද බලන්න. සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක ditthi නිඥානක්ඛන්ති ඔස්සේ. එහෙම විග්‍රහයක් දෙන්න පුළුවන් නම් ඔබට මස්ගුලියක් පින්නන්න පුළුවන් වෙයි. ඔබට මනසට ආව සංකල්පයක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි මනස කියන කාරණාව විතර විග්‍රහ කරගන්නේ කොහොමද? ආයෙත් මනසට ආපු සංකල්පයක් දෙන්න වෙයි.
එහෙම නැතුව ඇතුළතින් විමසනවා කියන කාරණාව කරන තැනදී අන්න වැටහීමකටපත් වෙනවා. මොකද්ද වැටහීමකටපත් වෙන්නේ? මෙන්න මේ තණ්හාව බැසගන්නේ ප්‍රිය ස්වરૂප වූ ඇලෙන ස්වરૂප වූ ඇහැ කන නාසය දිවකය මනස කියන තැනයි. යේකේච භික්කවේ අතීත මද්දානං සමනාව බ්‍රාහ්මනාව යං ලෝකේ පිය රූපං සාත රූපං තං නිච්චතෝ අද්දක්කුං. මානෙනි අතීතයේ යම් ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි මේ ප්‍රිය ස්වરૂපයෙන් ඇලෙන ස්වરૂපයෙන් යුක්ත වූ කාරණාව නිත්‍ය වශයෙන් දකිනවනම් දැක්කනම් සැප වශයෙන් දැක්කනම් ආත්ම වශයෙන් දැක්කනම් නිරෝගී වශයෙන් දැක්කනම් රැකවරණයක් ආයත තනක් ඇටියට දැක්කනම් තේ තණ්හාං වඩ්ඩේසු අන්න තණ්හාව වැඩෙනවා. දැන් මොකක් දැක්කනන්ද? රැකවරණය නිට්ටයයි කියන එක එහෙමමයි හරි. ඇහැ කන නාසය දිවකය මනස. දැන් ඒකෙන් නේද උපදී වෙන්නේ? නිට්ටයයි කියලා දැක්කනම් සැපයි කියලා දැක්කනම් අත්තයි කියලා දැක්කනම් තව කරුණු කියනවා. ෂේමත්වයක් රැකවරණ තියෙන තැනක් කියලා දැක්කනම් දැන් රැකවරණේ තියෙන තැනක් නොවේ නම් ඇහැ කියන කාරණාව එක ඉඳීද? රැකවරණයක් තියෙන නිසානේ ඇහැ කියන කාරණාව එක ඉන්නේ, කන කියන කාරණාව එක ඉන්නේ. නැත්තම් ඉන්නවද? නෑ. නිරෝගීකමක් කියලා දකින්න නම් ඇහැ කන නාසය දිවකය මනස කියන කාරණා. දැන් ඒ නිසා නේද ඉන්නේ. අන්න නිරෝගීකමක් කියලා දකින්න නම් මොකද වෙන්නේ? දුක්ඛං වඩ්ඩේසුං ඒ තණ්හං වඩ්ඩේසුං තණ්හා වැඩෙනවා. තේ තණ්හං වඩ්ඩේසුං ඒ උපදින් වඩ්ඩේසු. තේ උපදින් වඩ්ඩේසු. තණ්හා වැඩිමෙන් උපදි වැඩෙනවා. යේ උපදින් වඩ්ඩේසුං තේ දුක්ඛං වඩ්ඩේසු. උපදි වැඩිමෙන් දුක වැඩෙනවා. යේ දුක්ඛං වඩ්ඩේසුං තේ න පරිමුච්ඡති ජාතියා ජරා මරණ ශෝක මරණේන ශෝකේහි පරිදේවී දුක්ඛේ දොමනසේ උපායාසේ ඉන පරිමුච්චි දුක්ඛස්මතද. එයා දුක කෙලවර කරන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. දැන් බලන්න ඇතුළතින් හිතනවා කියන කාරණාව. අතීතෙත් උනේ ඒකමයි. යේකේචි භික්කවේ අනාගත මද්දානං සමනාව බ්‍රාහ්මනාව යං ලෝකේ පිය රූපං සාත රූපං තන් නිච්චතෝ දක්ඛින්ති. අනාගතේ යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණේ දකින්නවනම් දක්ඛිස්සanti අනාගතේ දකින්නවනම් නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් නිරෝගී වශයෙන් ക്ഷേමත්වයක් වශයෙන් අන්න තණ්හා වැඩෙනවා. තණ්හා වැඩිමෙන් උපදි වැඩෙනවා. උපදි වැඩිමෙන් දුක වැඩෙනවා. දුක වැඩිමෙන් දුකෙන් නිදහස් වෙන්න බෑ. ජරා මරණ ඉක්මවන්න පුළුවන්කම ලැබෙන්නේ. යේපිකේචි භික්කවේ ඒතරයි සමනාව බ්‍රාහ්මණ. දැන් ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණයෙක් හරි දැන් ඉන්න කෙනෙක් මෙන්න මේ ප්‍රිය ස්වરૂප තියෙන ඒවා නිත්‍ය වශයෙන් ඇස කන නාසය දිවකය මනස පිළිසරණක් වශයෙන් ෂෝක් ඉන්න පුළුවන්. පිළිසරණක් වශයෙන් ෂේමත්ව ආරක්ෂාදනක් හැටියට නිත්‍ය වශයෙන් දකින්නවනම් දැන් අපි එහෙම නෙවෙයිද ඉන්නේ? නිකමට හිතලා බලන්න. ඇහැ කන නාසය දිවකය මනස ආරක්ෂා සහිතනක් එක්ක නෙමෙයිද ඉන්නේ? නිරෝගීකමක් කියලා එක්ක නෙමෙයිද ඉන්නේ? එහෙම ඉන්න නිසා ඒකත් එක්ක කටයුතු කරන්න. අන්න මොකද්ද තියෙන්නේ? නෑ කවදාවත් තණ්හා ප්‍රහාණය වෙන්නේ නෑ. උපදි ප්‍රහාණය වෙන්නේ නෑ. දුක ප්‍රහාණය වෙන්නේ නෑ. ජාති ජරා මරණ ඉක්මවන්නේ දුකෙන් නිදහස් වෙන්නේ නෑ. උපමාවක් කියනවා. ඔන්න ඔය උපමාව තමයි කරන්නේ. හොඳට හිතලා බලන්න. සේතා බික්කේ හරියට මහණෙනි මෙන්න මේ වගේ. හොඳ සුවඳ, හොඳ රසවත් විස මිශ්‍ර බීමක් තියෙනවා. හොඳ සුවඳවත්, රසවත් මිහිරි පැණි රසක්. හැබැයි විස මිශ්‍ර බීමක් තියෙනවා. පිපාසිතව තැවිච්ච කෙනෙකුට, කලාන්ත වෙච්ච කෙනෙකුට, පිපාසාවක් තියෙන කෙනෙකුට, වතුර බොන්න කැමති කෙනෙකුට කියන මෙහෙම එන්න වෙන්න තියෙන හොඳ බීමක්. මේක ලස්සනයි, මේක සුවඳයි, මේක රසවත්, මේක බිවම් පිපාසන්තිද. හැබැයි මේක විස දාලා තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඒක බොනවා පිපාසා ඉවස ගන්න බැරුව. මොකද වෙන්නේ? මැරෙනවා නැත්තම් මරණාසන්න දුකකටපත් වෙනවා. දැන් මේ උපමාව කියලා පෙන්නනවා ඒව මේව කෝ භික්කවේ. මහණෙනි අන්නේ වගේ තමයි
අතීතයේ හෝ අනාගතයේ හෝ දැන් හෝ ශ්‍රමණ බ්‍රාහ්මණෙක් මොනවද? ප්‍රිය ස්වરૂප සාධු ස්වરૂප තියෙන දේවල් ඇස කර නාසය දිව කය මනස හරි කියලා ගත්තා නම් රැකවරණයක් තියෙන එකක් කියලා ගත්තා නම් නිරෝගී කියලා ගත්තා නම් අපි ගන්නවද නැද්ද? අන්න අර ගොංකම කරලා තියෙන්නේ. මොකද්ද ගොංකම? අධික පිපාසාව එක්ක කියද්දි මේකේ තියෙන්නේ වහ කියලා. හැබැයි ප්‍රණීතයි. ඒ වගේම සුවඳයි බොනවා. දැන් අපටත් ඇහැ කන නාසය දිව කය මනස ඉද්දි ප්‍රණීතයිනේ. හරි ලස්සනයි හැඩයිනේ. හරි හොඳයි වගේනේ. හැබැයි මොකද වෙන්නේ? ඒ ගත්ත තැනදී ඒක අරක බිව්වා වගේ තමයි දුකටමයි යන්නේ. මරණාසන්න වෙන මරණවා වගේ. යේචකෝකේචි භික්කවේ අතීත යම් කිසි සමන බ්‍රාහමණයෙක් අතීතයේ හිටියද එයා පිය රූප වූ ස්වභාවයේ ඇලෙන ස්වરૂපයෙන් යුක්ත කාරණාව අනිත්‍ය වශයෙන් නම් දැක්කේ. අනිච්චතෝ අද්දක්කුම් දුක්ඛතෝ අද්දක්කුම් අනත්තතෝ අද්දක්කුම් රෝගතෝ අද්දක්කුම් භයතෝ අද්දක්කුම්. එයා දැක්කේ ඇස කන නාසය දිව කය මනස ප්‍රිය ස්වરૂපයේ තියෙන දේවල් අනිත්‍ය. ඔන්න අනිත්‍ය දකින්නකොට ලැබෙන දේවල් ටිකක් තියෙනවා. අනිත්‍ය දුක අනාත්ම මොකද්ද? බයක් එක්ක ඒක රෝගයක්. මුලට තේරුම් ගන්න මනසත් එක්ක රෝගයක් කියලා දකින්නකොට අන්න තේ තණ්හා පජහිංසු අන්න තණ්හාව ප්‍රහාණය කරනවා. තණ්හා ප්‍රහාණය කිරීම උපදි ප්‍රහාණය කරනවා. උපදි ප්‍රහාණය කිරීමෙන් දුක ප්‍රහාණය කරනවා. අන්න ජාත ජරා මරණ ඉක්මවනවා. අනාගතයේත් එහෙමයි සමන බ්‍රාහ්මණේ මේ ප්‍රිය ස්වરૂප සාර ස්වરૂප දේවල් අනිත්‍ය වශයෙන් නම් දැක්කේ දුක් වශයෙන් නම් අනාත්ම වශයෙන් නම් රෝග වශයෙන් නම් ඒ වගේම බය වශයෙන් නම් දැක්කේ. තණ්හා ප්‍රහාණය කරනවා, උපදි ප්‍රහාණය කරනවා, දුක ප්‍රහාණය කරනවා, දුකින් නිදහස් වෙනවා. දැන් යම් සමනේ බ්‍රාහ්මණේ මේ ප්‍රිය ස්වરૂප සාර ස්වરૂප දේවල් දකින්නේ අනිත්‍ය වශයෙන් නම් දුක් වශයෙන් නම් අනාත්ම වශයෙන් නම් බයක් වශයෙන් නම් රෝගයක් වශයෙන් නම් තණ්හා වැඩෙන්නේ නෑ. තණ්හා ප්‍රහාණය වෙනවා. තණ්හා ප්‍රහාණය උපදි ප්‍රහාණය වෙනවා. උපදි ප්‍රහාණය වීමෙන් ලැබෙන බවක් නැත්තම් දුකක් ලැබෙන්නේ නෑ. අන්න ජරා මරණය ඉක්මවනවා. උපමාව කියනවා හරියට මේ වගේ. සේතා බික්කේ හරියට මහන්නේ මේ වගේ. හොඳ සුවඳවත්, හොඳ රසවත්, වස මිශ්‍ර බීමක් තියෙනවා. ගිමන් වෙහෙස තියෙන ක්ලාන්ත වෙච්ච පිපාසයෙන් යුක්ත පුරුෂයෙක් කෙනා. එයාට කියනවා පුරුෂය මෙන්න මේක ඔබ බොන්න. මේක රසවත්, සුවඳයි. හැබැයි විස මිශ්‍රයි. කැමති නම් බොන්න කියනවා. හැබැයි මේ රසය, මේ සුවඳ, මේක පානය කරොත් මරණය වෙනවා. මරණාසන්න දුක්කටපත් වෙනවා. එකල්ලියේ පුරුෂයාට මෙන්න මෙහිම අදහසක් ඇති වෙනවා. මොකක්ද අදහස ඇති වෙන්නේ? මට මගේ පිපාස සංසිඳව ගන්න පුළුවන් සුරා පානය කරලා හරි, ලුණු වතුර පානය කරලා හරි, නැත්තම් මොනවා හෝ කර්කශ දෙයක් පානය කරලා හරි මගේ පිපාසාව දුරු කරගන්න පුළුවන්. හැබැයි මම ඕකනම් භාවිතා කරන්නේ නෑ. අන්න ඒක ඒ විස සහිත ඒ බීම බොන්නේ නෑ. අන්න එතකොට ඔහුට හිත පිනිස පවතිනවා. ඔහු අරක බැහැර කළා දානවා. මොකද්ද බැහැර කළා දාන්නේ? අර බීම. එතන මොකද්ද බැහැර කරන්න තියෙන්නේ? ඒ වගේ තමයි අතීතේ අනාගතේ වර්තමානයේ යම් ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් මෙන්න මේ ප්‍රිය ස්වરૂප දේවල් නිත්‍ය වශයෙන් දැක්ක නැත්නම් ප්‍රහාණයි නේ. දැන් අපට පුළුවන් දෙයක් කරන්න. නිත්‍ය වශයෙන් සැප වශයෙන් අත්ත් වශයෙන් ගන්න නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත රෝග බය වශයෙන් නම් දකින්නේ. එහෙම දකිනවනම් අන්න තණ්හා ප්‍රහාණය වෙනවා, උපදි ප්‍රහාණය වෙනවා, දුක ප්‍රහාණය වෙනවා, ජරා මරණයෙන් ඉක්ම වෙනවා. දැන් මේ කාරණා දැන් නිකමට හිතලා බලන්නකෝ. දැන් මෙතන මේ කියපු කාරණා එක ප්‍රහාණය වෙනවනේ. ඉක්ම වෙනවනේ. දකිනකොට. නමුත් ජීවිතයේදී ඇහෙන් රූප දකිනවනේ. ඒක අත්දැකීම් ලෝකේ. අරක වැටහීමේ ලෝකේ. වැටහීමේ ස්වභාවය. වැටහීමයි අත්දැකීමයි කියන්නේ දෙකක්. ලෝකයේ කෙනෙක් කිද්දි අත්දකින දේවල් එදෙනවා. හැබැයි වැටහීමේ ස්වභාවය වෙනස්. මේ සූත්‍රයේ එක ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන
අර්බුද ප්‍රශ්න රහතන් වහන්සේ පිළිබඳ සේකයන් පිළිබඳ ප්‍රශ්න අර්බුද ගොඩාක් निराකරණය වෙනවා. මොකද හේතුව අර ඇතුළතින්මයි මේ අත්දකින, ඒ කියන්නේ සක්කා නිරෝධයක්නේ. ඒතර අර අත්දකින දේවල් අත්දකින ලෝකේ බොරුවක් බය සහිතයි කියලා දකින තැනදී ඒ විදියට දැක්මකින් යුක්ත වෙද්දී අර ජීවත් වීමේදී ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහිමයි බුදුරන් වහන්සේ ඇතුලෙන් විමසන ආකාරය පෙන්වා දෙන්නේ. මේ සම්මසන සූත්‍රයේ අන්තරා සම්මසනයේ පිළිබඳව පැහැදිලි කරලා පෙන්වන්නේ. අන්න යමෙක් අසකරණාසේ දිවකය මනස අනිත්‍ය දුක්ඛ වෙන අනිත්‍යයි දුක්ඛ අනාත්ම රෝග බය වශයෙන් දකිනවා නම් යාට පුළුවන්කම ලැබෙනවා දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා කල්පනා කරගන්න මේ උතුම් සූත්‍රයත් උපයෝගී කරගෙන තමන්ගේ ජීවිතය තුළ ඇතුළතින් විමසීම කියන එක, අභ්‍යන්තරයෙන් විමසීම කියන කාරණාව, ඇතුළතින් විමසීම දියුණු කරගන්න, ඇතුළතින් විමසීම විචක්ෂණය කරගන්න. අන්න එතකොට තමයි මේ බොරු වූ ලෝකයේ තුල, සක්කාය නිර්මිත වන ලෝකයේ තුල, සක්කාය දිට්ඨිය නිර්මිත වන ලෝකයේ තුල ඉඳීමක් වෙන්නේ නැති අනුගත වීමක සම්පූර්ණයෙන් කල්යාණ මිත්‍රත්වයේ මත පවතින බවක ජීවිත පැවැත්මක් දෙන්නේ. ඇසට කනට නාසයට දිවට කයට මනසට ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒ සඳහා මේ උතුම් දේශනාව උපකාරයක් කරගන්නවා, අදිෂ්ඨානයක් ඇති කරගන්න.